Hi, hello everyone. Welcome to my YouTube channel. ඔව් අද අපි යන්නේ wedding shopping. අපේ cousin අයගේ wedding January වල ඒ වෙනුවෙන් shopping කරන්න තමයි අපි යන්නේ. මායි අම්මි නංගි බබයිත් එක්ක තමයි ගියේ. ඉස්සෙල්ලාම අපි ගියේ bridal fabrics එකට. ඒකේ 15% discount දාලා තිබුණා. ඒකෙන් අපි lace එහෙම අරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගෙම තව shop එකක් තිබ්බා materials ගන්න. එතනින් උත් ගිහිල්ලා materials උත් අරන් කොහොම හරි ඊට පස්සේ අපිට මටයි නංගිටයි සරාර ගන්න තමයි යන්න plan කරන් හිටියේ. බලන්නකෝ අපි පොඩි එක්කෙනාව බරටම වැඩ. මෙයාව නම් දැන් හරි අමාරු කොහේ හරි එක්කන් ගියොත් මේ වගේ වැඩ තමයි කරන් ඉන්නේ. කොහොම හරි එතනින් ඊට පස්සේ අපි ගියා ශල්ව බ්‍රයිඩ්ස් වලට අපිට සරාරා ගන්න. ශල්ව බ්‍රයිඩ්ස් එකේ නම් මාරම කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයගලන්ට වෙඩින් වලට උනත් හරි, ඒ කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් උනත් හරි, නෝමල් ෆන්ක්ෂන් එකට උනත් හරි අඳින්න කලෙක්ෂන්ස් තිබුණා. ඒ වගේම ඩිස්කවුන්ට්ස් උත් තිබුණා. buy one get one off එකකුත් තිබුණා. ඒකේ prices උත් මාරු රීසනබල්. සෝ එතනින් නම් කොහොම හරි බබා පොඩ්ඩක් වැටලා ඔළුව වද්දගෙන හිටියේ. පෙටා ගිහිල්ලා බොම්බේ ස්වීට් යන්නේ නැතෝ කොහොමද? ගිහිල්ලා කොහොම හරි බොම්බේ ස්වීට් ගිහිල්ලා බබාට අයිසුත් තියලා ගෙදරට ආවා. මේක ඊට පස්සේ අනිත් දවසේ නංගි ගෙදරට ඇවිල්ලා හිටියා. ඉතින් කට්ටියම එකතු වෙලා සාමාන්‍යකේ කමු කියලා සාමාන්‍යකේ ඉඳගෙන කෑවා. කාලා කරලා බබාටත් කවලා හවස පොඩ්ඩක් අපි එළියට ගිහින් ඉමු කියලා එක්කන් ගිහිල්ලා හිටියා. බබා නම් ඉතින් හරි ආසේ මේ වගේ කෝලම් කරනවට බබා බයිස්කල් පැදගෙන දුවගෙන හිටියට පස්සේ නංගි මල්ලි ඒගොල්ලන්ගොත් මාරුවට බයිස්කල් පැදගෙන හිටියා. ඉඳගෙන පොඩි එක්කෙනාව ෆොටෝ ගන්න කියලා මේ කියන්නේ. ෆොටෝත් අරගෙන සෙල්ලම් කරගෙන හිටියා ඉතින්. ඊට පස්සේ ඊතුව හවසට මොන හරි කන්න ඕනේ කියලා හිතලා අපි හැදුවා කෑමක්, රස කෑමක්. ඔව් ඒක හැදුවේ අපි කෙසෙල් වලින්. කෙසෙල් හොඳට ඉදිච්ච කෙසෙල් ගන්න පුළුවන්. ඉදිච්ච කෙසෙල් අරන් හදන්න පුළුවන්. මේකට කියන්නේ කුලි පනියාරම් කියලා. ඔව් මේක හදන්න මාරම ලේසි ඔයගලන්ට. මම ඒක මගේ TikTok page එකේ දාලා තියෙන්නේ. මේක ඔයගලන්ට ඔව් හවසට කන්න හදන්න පුළුවන් මාරම ලේසි කෑමක්. ඔයගලන්ට පිටි ගන්න, ඒ කියන්නේ ඩයට් කරන කෙනෙක් නම් පිටි ගන්න කැමති නැත්නම් ඔයගලන්ට පුළුවන් oats බ්ලෙන්ඩ් කරලා ගන්න. බබාට උනත් හෙල්ති කෑමක් විදියට දෙනවා නම් මේක ගන්නත් පුළුවන්. ඔයගලන්ට ඒකත් එග්ස් එහෙම දාලානේ හදන්නේ. ඒ නිසා මගේ බබා නම් හරි කැමති මේක කන්න. හවසට මේක හදලා දුන්නා නම් හරිම කැමතියි. ඉතින් ඔයගලන්ට මේක try කරලා බලන්න පුළුවන් ගෙදර. ඔයගලන්ට මේ සීනි වෙනුවට හනි දාන්න පුළුවන්. ඒ විදියට හදලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙහෙම තමයි ඉතින් හවස මේකත් හදලා බබාට තේකත් එක්ක බබාට දීලා, බබා නම් තේ බොන්නේ අපි තේ බීලා, බබාට නම් කිරි එකක් තමයි දෙන්නේ. එයාත් කිරි එක බීලා මේක කාලේ ඉතින් අපේ දවස මෙහෙම තමයි ගෙවුනේ. ඔයගලන්ට ඉදිරියටත් මේ වගේ වීඩියෝස් ගේන්නම් මම අරගෙන. හදන කෑම වීඩියෝස් උනත් හරි, හදන රෙසිපිත් අරන් එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. බයි.